හායි ළමයි ඔන්න අද බ්ලොග් එකෙන් ඩාන්ස් කෙනෙක් කියන ප්‍රොෆෙෂන් එක ඇතුලේ මොනවද වෙන්නේ කියන එක ගැන ඔයගලන්ට ටිකක් දැනගන්න පුළුවන් වෙයි. අද මම බ්ලොග් එකෙන් පෙන්නන්නේ කොහොමද මම ෆ්‍රීලාන්ස් ඩාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න කියලා. ඉතින් ළමයි ෆ්‍රීලාන්ස් ඩාන්සර් කෙනෙක් වුණාම අපි එකම ආයතනයකට හරි එකම ඕන කෙනෙක් යටතේ හරි එහෙම ඇග්‍රීමන්ට් සයින් කරලවත් පර්මනන්ට් වෙලාවත් ඉන්නේ නැහැ. අපිට අයිතිය තියෙනවා අපිට කම්ෆර්ටබල් ආයතනයක් ඕනම ආයතනයක් යටතේ ඕනම කෙනෙක් යටතේ ඒ කියන්නේ අපේ ෆීල්ඩ් එකේ ගත්තොත් නම් ඩාන්සින් ගෲප් නේ තියෙන්නේ. ඒකට ඕන කෙනෙක් යටතේ අපිට කැමති නම් වැඩ කරන්න අපිට අයිතිය තියෙනවා ෆ්‍රීලාන්ස් නිසා. කොහොමවත් පර්මනන්ට් වෙලා නැති නිසා. ඉතින් මම ෆ්‍රීලාන්ස් ඩාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්නේ හරිම සුළු ඩාන්සින් ගෲප් ප්‍රමාණයක. ඒ කියන්නේ ඩාන්සින් ගෲප් කීපයක විතරයි මම වැඩ කරන්නේ. ඉතින් ඒ ප්‍රධානම එකක් තමයි ග්ලැමර්ස් අපේ මහේෂි අක්කගේ ඩාන්සින් ගෲප් එක. ඉතින් අද තියෙන්නේ අපිට මහේෂි අක්කගේ ඩාන්ස් ගෲප් එකේ ඉවෙන්ට් එකක් මරිනා බීච් එකේ. මරිනා බීච් හොටෙල් එකේ. ඉතින් අද vlog එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද ඒ වගේ ඉවෙන්ට් එකකට ගියාම ඩාන්ස් ඉවෙන්ට් එකකට ගියාම මොනවද අපිට කරන්න තියෙන්නේ කොහොමද අපි දවස ගෙවන්නේ ඒ පැය කීපය කොහොමද ගෙවන්නේ කියලා බලමු. ඉතින් අද මේ මහේෂි අක්කා එන්නේ නැහැ. ඒ කියන්නේ group owner එන්නේ නැහැ මේ ඉවෙන්ට් එකට. මොකද යාට මේ තව ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ එක දවසේ ඉවෙන්ට්ස් කීපයක් තියෙන අවස්ථා තියෙනවනේ. එයා යනවා වෙන ඉවෙන්ට් එකකට අනිත් ළමයිනුත් අරගෙන. ඉතින් මේකේ ඩාන්සර්ස්ලා 4 දෙනා විතරයි. අද මට තමයි ඩාන්සින් අයිටම්ස් ටික මේන් කරන්න කිව්වේ. ඉතින් එහෙම දවසට ටිකක් ටෙන්ෂන්. මොකද අයිටම්ස් ටික මතක තියාගෙන ඉන්න එපායි හොඳටම. ඒක නිසා තමයි දීපු වගකීම හරියට මිස්ට් කරන්න එපායි. ඒක නිසා පොඩ්ඩක් ටෙන්ෂන් ඉතින් ටක් ගාලා ඇස්තිලා යනවා. මෙතන ළමයි මම ක්විස් එක වගේ කියවනවා හරියට අර what's in my bag segment එක වගේ. ඉතින් මට හිතුණා පස්සේ වෙනම vlog එකක් ගේන්නම් අපි event එකකට යද්දි මොනවද ගෙනියන මේකප් අනිත් දේවල් පස්සේ vlog එකකින් ගේන්නම්. දැන් මම ලෑස්ති. දැන් බලන්න ඕනි වාහනේ අක්කලාගේ ගෙදරින් ආවද අනිත් ළමයි ටික මග එනවද කීයටද නුගේගොඩට කට්ටිය එකතු වෙන්නේ කියලා ටයිම් බලලා ටයිම් ඇඩ්ජස්ට් කරගෙන හරියටම ඒගොල්ලන් එන ටයිම් එකට මම එතෙන්ට යන්න ඕන. මම පිටත් වුණා හරියටම 3:45ට විතර. හිතන්නකො ළමයි 6:00 තමයි අපි රෙඩි වෙලා ෆස්ට් ඇක්ට් එක දෙන්න තිබුණේ. එතකොට පැය දෙකකටත් කලින් තමයි අපි මේ වැඩේට එළියට බහලා යන්නේ. එතකොට හිතන්න අපි කොච්චර කාලයක් මේ වෙනුවෙන් කැප කරනවද කියලා. ඉතින් ළමයි අපෙන් ඩාන්සින් ගෲප් වල බජට් අහද්දී අපි හයි බජට් එකකට ගියාම සමහර ක්ලයන්ට්ලා අහනවා ඇයි යන්නේ එච්චර ගණන් කියලා. ඔන්න ඕකට එක හේතුවක් එක පොයින්ට් එකක් තමයි මෙන්න මේක. අපිට මිල කරන්න අමාරුම දේනේ අපේ කාලය කියන දේ. ඉතින් අපි ඕගොල්ලන් වෙනුවෙන් ලොකු කාලයක් කැප කරනවා. අන්න ඒකටත් එක්ක තමයි අපේ මිල නියම වෙන්නේ. අපේ බජට් එකේ මිල නියම වෙන්නේ. ඒක එක පොයින්ට් එකක් විතරයි. තව ගොඩාක් හේතු තියෙනවා. ඉතින් ඔන්න අපි හොටෙල් එකට ආවා. දැන් මේ ඉන්නේ හොටෙල් එකේ නංගිලා දෙන්නෙක් පස්සේ ආරක්කු වෙලා. ඉතින් අපි ආපු ගමන්ම කරන්නේ අපේ චේන්ජින් රූම් එකට ඇවිල්ලා කොස්ටියුම් බෑග් ටික තියාගෙන මේකප් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ළමයි ඩාන්සින් අයිටම්ස් ටික දාන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ ඉවෙන්ට් එක පටන් ගත්තට පස්සේ අපි ඉක්මනට වැඩ ටික කරගෙන යන්න ඕන. මොකද අයිටම් එකෙන් අයිටම් එකට චේන්ජ් වෙන්න ලොකු කාලයක් නැහැ. උපරිම පැය භාගයක් වගේ තමයි අපිට හම්බ වෙන්නේ. ඊට වැඩිය හම්බ වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි මේ ඉවෙන්ට් එකේ අපිට පැය භාගයක් වගේ තමයි හම්බ වුනේ. ඉතින් මෙන්න ඉන්නවා මහේෂි අක්කා ග්ලැමර්ස් ඩාන්සින් ගෲප් එකේ ඕන. එයා ඉතින් අපිත් එක්ක ආපු නැති දවස්වලට ෆෝන් එකෙන් තමයි අපිත් එක්ක කන්ටැක්ට් එක තියාගන්නේ. මෙතන මොකද වෙන්නේ කියලා නිතරම අහනවා. ඉතින් අපිට අයිටම්ස් 4ක් මෙදා කරන්න තිබුණා. කොස්ටියුම් චේන්ජ් ඉක්මනට කරගෙන අපි රෑ 9ට කිට්ටු වෙද්දී ඩාන්සින් අයිටම්ස් 4ම දාලා ඉවර කරගත්තා.
ගොඩක් අවස්ථාවලදී ළමයි මේ අතරදී අපිට රිෆ්‍රෙෂ්මන්ට්ස් මොනවා හරි හම්බ වෙනවා. මෙදා අපිට කූල් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. කොහොම හරි අපේ වැඩ ටික ඉවර වෙද්දී රෑ 9ට කිට්ටු වුණා. එදා අපිට ඩිනර් තිබුණේ එළියෙන්. ඒ කියන්නේ පේමන්ට්ස් කරලා තිබුණා ඒගොල්ලන් ඩිනර් එළියෙන් ගන්න කියලා. ඉතින් අපි ඩිනර් එකත් එළියෙන් අරගෙන කොහොම හරි ගෙවල් වලට යද්දී 10ට කිට්ටු වෙන්න මම හිතන්නේ 10ත් පහු වෙලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉවෙන්ට් එකකට ගියාම කාලය ගත වෙන්නේ. ඉතින් ළමයි ඩාන්ස් කෙනෙක්ගේ ලයිෆ් එකේ තව ලස්සන තැන් විශේෂ තැන් විස්තර අරගෙන තව vlog එකක් මම අරගෙන එන්නම්. ඔයගලන්ට ඕන නම් රික්වෙස්ට් කරන්න මොන වගේ දේවල්ද ඔයගලන්ට දැනගන්න ඕනි කියලා. bye